අපි කතා කරන වචන වලින් අනෙක් අයට දැනෙන්නේ 7% විතරයි. ඉතිරි 99%ම දැනෙන්නේ අපේ ශරීර භාෂාවෙන්. ඒ කියන්නේ ඇස් කෙනෙක්ගේ අතපය හසුරවන විදිහෙන් අපිට පුළුවන් එයාගේ හිතේ තියෙන දේ හරියටම දැනගන්න. ඉතින් අද අපි කියලා දෙන්නේ ඕනම කෙනෙක්ගේ හිත එක්ස්රේ එකක් වගේ කියවන මනෝවිද්‍යාත්මක රහස් 5ක් ගැන. අංක 1. ඇස් වල රහස. කෙනෙක් බොරු කියද්දී ඇස් මඟ හරිනවා කියලා හැමෝම කිව්වට දක්ෂ බොරුකාරයෝ කරන්නේ ඔයාගේ ඇස් දිහා නොසෙල්වී බලන් ඉන්න එක. සාමාන්‍ය කෙනෙක් කතා කරද්දී ඇස් දිහා බලනවා. හැබැයි හිතා මතාම ඇසිපිය නොහෙලා ඔයා දිහා බලන් ඉන්නව නම් එයා උත්සාහ කරන්නේ ඔයාව පාලනය කරන්න. අංක 2. කකුල් කියන ඇත්ත. අපි මුහුණ පාලනය කළත් කකුල් පාලනය කරන්න අපිට අමතක වෙනවා. කෙනෙක් ඔයා එක්ක hina වෙලා හිටියට එයාගේ කකුල් දෙක තියෙන්නේ දොරක් පැත්තට හැරිලා නම් ඒ කියන්නේ එයාට මේ කතාවෙන් අයින් වෙලා යන්න ඕන කියන එක. මූණ hina වුණාට කකුල් කියන්නේ ඇත්ත. අංක 3. කැඩපත් නීතිය. අපි කෙනෙක්ට ඇත්තටම කැමති නම් අපි නොදැනුවත්ම එයා ඉන්න ඉරියව්ව කොපි කරනවා. වතුර බොන විට ඉස්සරහා ඉන්න කෙනත් වතුර බොනවා නම් ඒ කියන්නේ එයාලා අතර ලොකු මානසික සම්බන්ධයක් තියෙනවා. කෙනෙක් ඔයාට කැමති කරගන්නත් මේ සියුම් කොපි කිරීම උදව් වෙනවා. අංක 4. පිනෝකියෝ ක්‍රමය. නහය ඇල්ලීම. බොරු කියද්දී නහය ස්නායු උත්තේජනය වෙලා පොඩි කසන ගතියක් එනවා. ඒ වගේම කෙනෙක් අතින් කට වහගන්න උත්සාහ කරනවා නම් ඒකෙන් කියන්නේ එයාගේ යටිහිත උත්සාහ කරනවා එයා කියන බොරුව එළියට එන එක වළක්වන්න. මේවා FBI එකෙන් පවා බොරු අල්ලන්න පාවිච්චි කරනවා. අංක 5. නිශ්ශබ්දතාවයේ බලය. ඔයාට කවුරු හරි බොරු කියනවා කියලා සැකනම් එයා කතාව ඉවර කරාම කිසිම දෙයක් නොකිය ඇස් දිහාම බලන් ඉන්න. මේ නිශ්ශබ්දතාවය බොරුකාරයෙකුට දරා ගන්න බෑ. එයා අපහසුතාවයට පත් වෙලා තව තවත් විස්තර කරන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට තමයි එයා ඇත්ත කියන්න පටන් ගන්නෙ. ඉතින් මේ රහස් 5 පාවිච්චි කරලා අදම ඔයාගේ වටපිටාවේ අයව කියවන්න පටන් ගන්න. ඒ වගේම මේ රහස් 5 ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell button එක click කරලා ටිකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.